ආයිබෝවන් මෙතනදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2014 අගෝස්තු උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 9 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස. මෙතනදී 9 වෙනි ප්‍රශ්නේ කියන්නේ රචනා ප්‍රශ්නයක්. එතකොට මේකේ 3 වෙනි කොටස කියන්නේ තවත් කොටස් දෙකක් තියෙනවා. මේ 3 වෙනි කොටසෙන් අහනවා ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණයේ වැදගත්කම මොනවද කියලා. එතකොට ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණයේ වැදගත්කම ගැන තමයි අපි මේ ප්‍රශ්නේදී පිළිතුරු ලියන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් මේ ප්‍රශ්නේ ගැන අපි කතා කරන්න කලින් මෙතනදී තවත් වැදගත් දෙයක් තියෙනවා. මේක රචනා ප්‍රශ්නික කොටසක්. එහෙනම් අපිට රචනා ප්‍රශ්නයකට වැය කරන්න තියෙන සම්පූර්ණ කාලය මෙතෙන්ට වැය කරන්න බෑ. මොකද 1 කියලා කොටසක් තියෙනවා, 2 කියලා කොටසක් තියෙනවා, මේක 3 වෙනි කොටස. එහෙනම් මෙතනදී කාලය පිළිබඳ කාලය කළමනාකරණය පිළිබඳව යම් අදහසක් ඔළුවේ තියෙන්න ඕනේ රචනා ප්‍රශ්න පත්‍රයේදී. මොකද එක ප්‍රශ්නික කොටස් දෙකක් තුනක් අනිවාර්යෙන්ම තියෙනවා. එහෙනම් මෙතනදී කාලය ගැනත් සැලකිලිමත් වෙලා තමයි පිළිතුරු ලියන්න ඕනේ පළවෙනියටම. එතකොට මේකේ අහනවා ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණයේ වැදගත්කම ගැන. මෙතනදී මෙහෙම ප්‍රශ්නයක් ආවට පස්සේ පළවෙනියටම අපි පොඩි ඡේදකින් විස්තර කරන්න ඕනේ ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ පුළුවන් අපිට වැදගත්කම් විස්තර කරගෙන යන්න. ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය කියලා කියන්නේ අපි දන්නවා අපේ භෝග වගාවක පලිබෝධයක් යම්කිසි පලිබෝධකයක් සඳහා ආර්ථික හානිදායී මට්ටම තියෙනවා. මෙන්න මේ ආර්ථික හානිදායී මට්ටමට වඩා අඩුවෙන් පලිබෝධ ගහණය පවත්වාගෙන යන්න අපි විසින් කරන පලිබෝධ පාලනය කිරීමේ උපක්‍රම. එතකොට අපි විසින් යොදන විවිධ ක්‍රම කිහිපයක සංකලනයක් මගින් නැත්නම් එක ක්‍රමයක් මගින් නැත්නම් කිහිපයක සංකලනයක් මගින් පලිබෝධ පාලනය කිරීම. එතකොට මෙතනදී මොකක්ද අපි පලිබෝධ ශේෂ්ත්‍රය තුළ පලිබෝධ ආර්ථික හානිදායී මට්ටමට වඩා යටින් අඩුවෙන් ගහණය තියාගන්න පලිබෝධයක ගහණය ආර්ථික හානිදායී මට්ටමට වඩා අඩුවෙන් තියාගන්න අපි විසින් යොදන පාලන ක්‍රම එකක් හරි කීපයක හරි සංකලනයක්. මේකට තමයි ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය කියලා කියන්නේ. ඒ වගේම අපි දන්නවා කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. කෘමිනාශක, වල්නාශක, එතකොට දිලීරනාශක මේ වගේ දේවල් භාවිතා කරනවා. මෙන්න මේ කෘෂි රසායන අපි භාවිතා කරන්නේ අපිට වෙනත් ක්‍රම වලින් පලිබෝධ ගහණය පාලනය කරගන්න අපහසු අවස්ථාවල. එහෙනම් මේ රසායනික ක්‍රමවලට යන්නේ ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණයේදී රසායනික පාලන ක්‍රමවලට යන්නේ අපි අවශ්‍ය නම් විතරයි. ඒත් අවසාන පියවර විදියට අපිට කරන්නම දෙයක් නැති වුණාම තමයි රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්නේ මේ ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණයේදී. එහෙනම් මෙතනදී මම ආයෙත් කියන්න ඕනේ පලිබෝධ කියන්නේ අපි ප්‍රධාන වශයෙන්ම වගාවක් සඳහා නම් වල් පැල. ඊට පස්සේ කෘමීන් අනිත් එක රෝගකාරක ජීවීන්. මෙන්න මේවා තමයි ප්‍රධාන වශයෙන්ම පලිබෝධ වෙන්නේ. මේ පලිබෝධ පාලනය කරගන්න යොදා ගන්න ඒකාබද්ධ වැඩපිළිවෙල. ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය. මෙතනදී අපි බීජ තෝරා ගැනීමේදී අපිට කරන්න පුළුවන්. මොකද වල් බීජ නැති හොඳ බීජ තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක හරහා යම්කිසි වල් ප්‍රමාණයක් අපිට ශේෂ්ත්‍රයට එන එක නතර වෙනවා. අපි හොඳ බීජ වර්ග භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ බිම් සකස් කරද්දී හොඳට බිම් සකස් කරන්න පුළුවන්. ඒ වගේම වල් පැලවල අපිට පුළුවන් පස සමහර වෙලාවට පස ජීවාණුහරණය කරන්න පුළුවන්. ඊට පස්සේ අපි අතුරියත් ගෑමේදී තනකොළ පාලනය කිරීමක් කරන්න පුළුවන්. වල් පැල මේ වගේ ජල කළමනාකරණයේදී කරන සියලුම දේවල් වලදී අපි පලිබෝධ ගහණය අවම වෙන විදියට තමයි සියලුම කළමනාකරණ කටයුතු කරන්නේ. එතකොට මේ හරහා අපිට වෙනත් ක්ෂේත්‍රයකින් අපේ ක්ෂේත්‍රයට රෝග ඇති වෙන එන එක වළක්ව ගන්න විවිධ ක්‍රම යොදන්න පුළුවන්. එතකොට කෘමීන් විකර්ෂණය කරන්න විවිධ ක්‍රම යොදන්න පුළුවන්. මේ වගේ විශාල වැඩපිළිවෙලක් තියෙනවා මේ ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය ඇතුළේ. එතකොට මේ ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණයේදී අපිට අතින් ඉවත් කරන්න පුළුවන්, මැෂින් වලින් ඉවත් කරන්න පුළුවන්, යන්ත්‍ර වලින් කෘමීන්
වල් වර්ග මේ දේවල්. එතකොට රෝගකාරක එන එක නවත්ත ගන්න පුළුවන්. මේක විශාල වැඩපිළිවෙලක්. ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය කියන එක අපි භෝග වගාවක් පටන් ගන්නත් කලින් ඉඳන් අපිට සැලසුම් කරන්න පුළුවන්. මෙතනදී අවසාන පියවර විදියට තමයි අපි රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්නේ අවශ්‍ය නම් පමණක්. භාවිතා නොකර ඉන්නවා නම් හොඳයි. නමුත් අපහසු තත්ත්වයක් ආවොත් පලිබෝධ කළමනාකරණය කරගන්න අපි රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා ඒක කළමනාකරණය කරගන්නවා. එහෙනම් ඔන්න ඔතන පොඩි විස්තරයක් කරාම ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා පොඩි විස්තරයක් හැඳින්වීමක් ලියන්න ඕනේ මේ ප්‍රශ්නේ ආරම්භයක් විදියට. මෙතනදී ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණ ක්‍රම ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා ලිව්වනම් ඇති. ක්‍රමවලට උදාහරණ දෙන්න ඕනේ නැහැ. තනකොළ අතින් ගැලවීම, යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම, හොඳ බීජ වර්ග භාවිතා කිරීම මේ දේවල් මුකුත් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය කියන්නේ පලිබෝධ ගහන මට්ටම ආර්ථික හානිදායී මට්ටමට වඩා අඩුවෙන් තියාගන්න අපි විසින් කරන්න ඕනේ පලිබෝධ පාලන ක්‍රම එකක් හරි කිහිපයක හරි එකතුවක් ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය කියලා ලියන්න ඕනේ. ඒ වගේම මේකේ මෙම වැඩපිළිවෙලේදී කෘෂි රසායනික ද්‍රව්‍ය යොදාගන්නේ අවශ්‍ය නම් පමණක් කියලා ලියන්නත් ඕනේ. ඔන්න ඔය විස්තරය ලිව්වනම් ඇති. ඊට පස්සේ ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණයේ වැදගත්කම නෙමේ ප්‍රශ්نين අහන්නේ. අපිට වැදගත්කම් එකිනෙකින් විස්තර කරන්න යන්න පුළුවන් ඊට පස්සේ. එතකොට අපි වැදගත්කම් ගැන කතා කරනකොට මේකෙදි මේ වැඩපිළිවෙලේදී ජෛව විවිධත්වයට හානි සිද්ධ වෙන එක අඩුයි. මොකද අපේ ශාස්ත්‍රය තුල ඉන්න ජීවි විශේෂවලට හානි සිද්ධ වෙන එක අඩුයි. මොකද අපි පළවෙනියටම පලිබෝධකයක් දැක්ක ගමන් රසායනික ක්‍රමවලට ගියොත් එහෙම රසායනික ක්‍රම මගින් මෙයාව පාලනය කරන්න ගියොත් එහෙම අපි රසායනික ද්‍රව්‍ය ශාස්ත්‍රයට යොදනවා. එතකොට ශාස්ත්‍රයේ ඉන්න ජීවීන් කෘමීන් අපි කෘමිනාශකයේ දුවොත් කෘමීන් බොහෝමයක් සියල්ලම වගේ මැරිලා යනවා. එහෙනම් ඒ වගේම පොළොවට වල්නාශකයේ දුවොත් එහෙම සියලුම වල්පැල මැරිලා යනවා. එහෙනම් අපි මේ වැඩපිළිවෙල තුලදී ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය කියන එක තුලදී මේ ශාස්ත්‍රය තුල ඉන්න ජීවීන් සමූල ඝාතනයකට ලක් කරන්නේ නැහැ. යම්කිසි ජීවීන් ප්‍රමාණයක් අපේ ශාස්ත්‍රයේ ඉන්නවා. නමුත් මෙතනදී විශේෂත්වය තමයි එයාලා ආර්ථික හානිදායී මට්ටමට වඩා යටින් තමයි ඉන්නේ. ගහනේ පවතින්නේ. එහෙනම් මේ ක්‍රමේදී ජෛව විවිධත්වයට හානි සිද්ධ වීම ගොඩාක් අඩුයි. හානි සිද්ධ වෙන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා පලිබෝධ වලට ස්වභාවික සතුරෝ ඉන්නවා. ඒක අපිට වාසි. ගොවියෝ විදියට අපිට වාසි ශාස්ත්‍රය තුල පලිබෝධකයින්ගේ සතුරෝ ඉන්න එක. මොකද පලිබෝධකයෝ කියන්නේ අපේ වගාවට සතුරෝ. එහෙනම් ඒ සතුරන්ට සතුරෝ ඉන්නවා කියන්නේ අපිට වාසි සහගත තත්ත්වයක්. එහෙනම් අපි කෙලින්ම රසායනික පියවරවල වලට ගියොත් මේ පලිබෝධකයන්ට ඉන්න සතුරෝ මෙයාලත් මැරෙනවා. එහෙනම් අපිට වාසි සහගත ජීවීන්ුත් මේ රසායනික ක්‍රම කෙලින්ම අපි අනුගමනය කරනකොට මැරෙනවා. එහෙනම් ඒක අපිට පාඩුයි. නමුත් මේ ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණයේදී ස්වභාවික පලිබෝධ සතුරන් ආරක්ෂා වෙනවා. ස්වභාවිකවම ඉන්න පලිබෝධකයන්ට ඉන්න සතුරෝ ආරක්ෂා වෙනවා. ඒක අපිට වාසියක්. එහෙනම් වැදගත්කමක් විදිහට අපිට ඒකත් ලියන්න පුළුවන්. ඊට පස්සේ පරිසර දූෂණය ආවමයි. මොකද විස වර්ග අපි යොදන රසායනික ද්‍රව්‍ය අපි රසායනික පාලනය කරන්නේ රසායනිකව අවසානයේදී. වගාව බේර ගන්නම බැරි තත්ත්වයක් ආර්ථික හානිදායී මට්ටමට වඩා උඩට යනවා නම් තමයි අපි කෙලින්ම රසායනික ක්‍රම භාවිතා කරන්නේ. එහෙනම් මේ ක්‍රමේදී රසායනික ක්‍රම භාවිතා කිරීම අවම නිසා පරිසරයට විස ද්‍රව්‍ය නැවත නැවත එකතු වීම අවම වෙනවා. එහෙනම් පරිසර දූෂණය අවමයි. එහෙම අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ අස්වැන්නේ ගුණාත්මක භාවය ඉහළයි. මොකද අපි මේ ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය කියන එක ඇතුලේ ඉඳන් පලිබෝධ ආර්ථික හානිදායී මට්ටමට වඩා අඩුවෙන් තියෙන. එහෙනම් කෘමීන්ගේ ග්‍රහණයට අපේ අස්වැන්න ලක්වීම අඩුයි. කෘමීන්ගේ ග්‍රහණයට ලක්වීම අඩුයි. එතකොට වල් පැලවල බීජ එකතු වෙන එක අඩුයි. මොකද අපි යම්කිසි පාලනයක තියන් ඉන්නේ මේ පලිබෝධ. එතකොට රෝග හැදිච්ච අස්වැනු අපි දන්නවා එළවලු වර්ගවලට යම්කිසි රෝග තත්ත්ව නිතරම එනවා.
එහෙනම් මේ රෝග වලින් තොර එළවලු. එතකොට මේ අස්වැන්නේ ගුණාත්මක භාවය වැඩි. ඒ වගේම අපි රසායනික ක්‍රම කෙලින්ම භාවිතා කරන්නේ නැති නිසා, භාවිතා කිරීම අවම වන නිසා මේ රසායනික ද්‍රව්‍ය වල තියෙන විෂ වර්ගත් යම් කිසි සංයෝග අපේ අස්වැන්නට එකතු වෙන්න තියෙන අවස්ථාව අඩුයි. එහෙනම් අපිට කියන්න පුළුවන් වැදගත්කමක් විදියට අස්වනු වල ගුණාත්මක භාවය ඉහළ යනවා කියලා. ඊට පස්සේ අස්වනු වල වෙළඳ වටිනාකම වැඩි වෙනවා. ගුණාත්මක භාවයේ ඉහළ යනකොට අස්වැන්නේ වෙළඳ වටිනාකම ඉහළ යනවා. පාරිභෝගිකයාගේ කැමැත්ත වැඩි වෙනවා. මේ අස්වැන්නට තියෙන කැමැත්ත පාරිභෝගිකයාගේ වැඩි වෙනවා. එතකොට ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනකොට මිල ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒක අපිට කියන්න පුළුවන් අස්වනු වල වෙළඳ වටිනාකම වැඩි වෙනවා. ඊට පස්සේ අපි නිතර පලිබෝධනාශක රසායනික පලිබෝධනාශක නිතර භාවිතා කරන්නේ නැති නිසා මේ ක්‍රමයේදී පලිබෝධනාශක වලට ප්‍රතිරෝධී ප්‍රභේද ඇති වෙන එක අවම වෙනවා. ප්‍රතිරෝධ ඇති වෙන්නේ නැහැ. කිසිම අවස්ථාවක් එන්නේ නැහැ. මොකද පලිබෝධනාශක නැවත භාවිතා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේ පලිබෝධ වලට ප්‍රතිරෝධී ප්‍රභේද මාදිලි ඇති වෙන එක නතර වෙනවා. ඒකත් කෘෂිකාර්මිකව ඒ වගේම පරිසරය ගැන සම්බන්ධව බලනකොට ඊටාත්ම ලොකු වාසියක්. ඊට පස්සේ පරිසරයේ ජෛව සමතුලිතතාවය රැකෙනවා. පරිසරය තුල තියෙන ස්වභාවික සමතුලිතතාවය රැකෙනවා. එහෙනම් පරිසරයේ තියෙන ආහාර ජාලවලට ආහාර දාමවලට අපෙන් බලපෑමක් වෙන්නේ නැහැ. මොකද එක අපි කෘමිනාශක දිගටම භාවිතා කරනවා නම් කෘමීන් පරිසරයේ සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා යනවා. එතකොට කෙටි කාලයකට ඉවත් වෙලා යනවා. එතකොට මේ පරිසරයේ සමතුලිතතාවය බිඳ වැටෙනවා. නමුත් අපි මේ ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය ඇතුලේ එහෙම කරන්නේ නැහැ. එහෙනම් මේ පරිසරයේ තියෙන සමතුලිතතාවය ආරක්ෂා වෙනවා. එතකොට මම කලින් කිව්වා පලිබෝධකයන්ට ස්වභාවික සතුරෝ ඉන්නවා. එතකොට ඒ ස්වභාවික සතුරෝ පලිබෝධකයන්ව ආහාරයට ගන්නවා. මේ වගේ සමතුලිතතාවයක් තියෙනවා පරිසරය ඇතුලේ. ඒක ආරක්ෂා වෙනවා. ඒකත් වැදගත්කමක්. ඒ වගේම අපි බහුලව යොදාගන්නේ ශස්‍ය විද්‍යාත්මක ක්‍රම, කෘෂිකාර්මික ක්‍රම, ඊට පස්සේ ජල කළමනාකරණයේදී අපි භාවිතා කරන යම් කිසි ක්‍රම, අඩු වියදම් ක්‍රම. අපි එදිනෙදා ජීවිතය ඇතුලේ එදිනෙදා අපි කරන වැඩ කටයුතු වලින්ම මේ පලිබෝධකයන්ගේ ගහණය අඩු කිරීමක් සිද්ධ කරනවා. ප්‍රධාන වශයෙන්ම ශස්‍ය විද්‍යාත්මක ක්‍රම. එතකොට මෙන්න මේ හේතු නිසා ඊට පස්සේ ජෛව විද්‍යාත්මක ක්‍රම භාවිතා කරනවා. ඊට පස්සේ අපි බිම් සකස් කිරීමේදී කරන යම් කිසි ක්‍රියාකාරකම්, බීජ තේරීමේදී මේ වගේ ක්‍රම නිසා මේ ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණයේ ඒවා අංග. එහෙනම් මෙන්න මේ විදිහට භාවිතා කරන නිසා අපි එදිනෙදා කරන වැඩවලින්ම මේ පලිබෝධ කළමනාකරණය වීමක් සිද්ධ වෙන නිසා අපිට යන අමතර වියදම අඩුයි. පලිබෝධ කළමනාකරණය කරන්න යන වියදම අඩු වෙනවා. ඒකත් ප්‍රධාන වාසියක්. එහෙනම් මේ ක්‍රමයේදී වියදමත් අඩුයි. ඔය වගේ වැදගත්කම් මම 7-8ක් විතර කතා කරා. මේ වගේ කීපයක් විස්තර කරන්න අවශ්‍ය වෙනවා මේ ප්‍රශ්නය සඳහා පිළිතුරට. එතකොට මම කිව්වා කලින් ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණයේ වැදගත්කම කියලා කිව්වට පස්සේ මුලින්ම ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් පළවෙනි ඡේදයෙන් විස්තර කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් වැදගත්කම් විස්තර කරන් යන්න. හැම රචනා ප්‍රශ්නයක්ම මෙහෙමයි. අහලා තියෙන එක ගැන අපි කෙටි හැඳින්වීමක් කරන්න ඕනේ, කෙටි නිර්වචනයක් දෙන්න ඕනේ. ඊට පස්සේ අහපු ප්‍රශ්නෙට උත්තරේ දීගෙන යනවා. ඒක තමයි ක්‍රමය.